Welcome to Leaf House Private Limited. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු Leaf House අපේම නිෂ්පාදනයක් වන Leaf House Super Grade 40 kW බැටරි එක ගැන. ඉතින් මේ බැටරි එක ගැන මම කලින් වීඩියෝස් ගණනාවක් කරා. ඔයාලට අප්ඩේට්ස් දුන්න බැටරි එක ගැන ඉන් ඩීටේල් කතා කරා. ඉතින් තවත් ඔයාලට අපේ පාරිභෝගිකයන්ට එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලන ඔයාලට Leaf වාහනයක් තියෙන කෙනෙක් නම් අපේ මේ බැටරි එක ගැන ඔයාලට ගැටලු වෙන්න පුළුවන් තැන් ගැන අද අපි වීඩියෝ එකෙන් ටිකක් කතා කරමු. අපේ 40 kW super grid බැටරි එක brand new බැටරි එකක්. ඉතින් අපි පටන් ගමු බැටරි එක ගැන කතා කරන්න. බැටරි එකේ price එකෙන්. price එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් market එකේ brand new කියලා pitch කරලා තියෙන එහෙම නැත්නම් ඔයාලට sale කරන batteries වලින් ඒවත් එක්ක compare කරද්දී අපේ බැටරි එක ඒවට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් මුදලින් වැඩි. ටිකක් high cost එකක් යනවා ඒවත් එක්ක compare කරද්දී. හැබැයි ඒ කොස්ට් එකත් එක්ක ඒ වැලියු එකත් එක්ක ඔයාලට හම්බෙන්නේ ඇත්තටම 100% genuine brand new බැටරි එකක්. එහෙම නැතුව brand new කියලා එලියෙන් ස්ටිකර් එක ගහලා ඔයාලට අපි use කරපු බැටරිස් විකුණන්නේ නැහැ. මම එහෙම කියන්න හේතුව මාකට් එකේ අපි දැකලා තියෙන 99.9%ක්ම තියෙන brand new කියලා විකුණන බැටරිස් ඒ හැම එකක්ම වගේ තියෙන්නේ රීසේල් කරපු බැටරිස්. එහෙම නැත්නම් රීකන්ඩිෂන් කරපු බැටරිස්, brand new බැටරිස් අද වෙනකන් අපෙන් පිට අපිට කිසිම තැනකදී brand new බැටරි එකක් හම්බෙලා නැහැ. ඉතින් මොන විදියට යාලා මාකට් කරත් මොන බෙට් එක දාලා ඔයාලා challenge කරත් අපි ළඟට එනවා පාරිභෝගිකයෝ යාලගෙන් brand new බැටරිස් කියලා රැවටිලා මිලදී අරගෙන අන්තිමට එයාලා අමාරු වෙනවට පස්සේ තමයි අපි හොයාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ කේසස් ඕන තරම් අපි ළඟ තියෙනවා. අපිට වසර ගණනාවක් ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඉතින් ප්‍රයිස් එක ගැන කතා කරද්දී ප්‍රයිස් එකේ ඔයාලා වියදම් කරන මුදලට හරියන හොඳම දේ තමයි අපි දීලා තියෙන්නේ ඔයාලට. ඉතින් 100% genuine original brand new බැටරි එකක් අපි ඔයාලට දෙන්නේ. බැටරි ගැන කතා කරද්දී original කියලා කියන්න හේතුව මේ වෙනකොට ලංකාවේ මාකට් එකේ ගන්න තියෙන genuine එකම original බැටරි එකකින් ඉඳන් මම මේක ආයෙ ඔයාලට කියන්නේ. මොකද brand new බැටරි එක අපි අපේ 40 kW එක අපි මාකට් එකට දැම්මේ ලොකු case study එකක් කරලා 2012 ඉඳලා Nissan Leaf එකට බැටරිස් ගැන study එකක් කරලා තමයි අපි මේ බැටරි එක මාකට් එකට දැම්මේ. ඒ වගේම තමයි මේ හැම අපි manufacture කරන හැම brand new බැටරි එකක් එක්කම අපි 10 years warranty එකක් දෙනවා. අපි 10 years guarantee කරලා ඔයාලට ඒ වගේ warranty එකක් දෙන්නේ අපේ බැටරි එක ගැන අපිට තියෙන විශ්වාසයෙන් හින්දා. අනිත් තැන්වල අපි දන්නවා සාමාන්‍යයෙන් අවුරුදු 2යි එහෙම නැත්නම් 1යි අවුරුදු 3යි උඩරම යාලා warranty එකක් දෙන්නේ brand new කියලා යාලා විකුණන බැටරිස් වලට. ඉතින් අපේ warranty එක ගැන කතා කරද්දී අපි අවුරුදු 10ට දෙන warranty එක ඇතුළතේ පළවෙනි අවුරුදු 5 ඇතුළත බැටරි එකේ modules ඇතුළුව බැටරි එකේ එන ඕනම සර්විස් එකක් අපි ෆ්‍රී කරලා දෙන්න පළවෙනි අවුරුදු 5 ඇතුළත. ඉතින් ඔයාලා ඒ ගෙවන මුදලට ලොකු වටිනාකමක් ඔයාලට ඉන් රිටර්න් හම්බ වෙනවා. මොකද අවුරුදු 10 warranty එකක් කියන්නේ ඔයාලට කිසිම බයක් නැතුව අවුරුදු 10 බැටරි එක ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව දුවන්න පුළුවන්. අපි අවුරුදු 10 අපි guarantee කරාට ඒ warranty එක දුන්නාට අපි දන්නවා අවුරුදු 10කට වඩා කාලයක් අනිවාර්යෙන් මේ බැටරි එක ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මිල ගැන කතා කරද්දී ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් අනිත් බැටරිස් වලට සාපේක්ෂව අපේ බැටරි එක යම් ප්‍රමාණයකින් මිලෙන් අධිකයි. හැබැයි ඔයාලට හම්බෙන්නේ 100% original genuine product එකක්. right. ඉතින් මම කිව්ව විදිහට අපේ මේ 40 kW super grid බැටරි එක අපි manufacture කරන්නේ A grade cells පාවිච්චි කරලා. ඒ වගේම තමයි අපේ බැටරි එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි අපි dual cooling system එකක් පාවිච්චි කරනවා බැටරි එක අපි manufacture කරද්දී. උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් බැටරි එකක overheat වෙන්න තියෙන chance එක වැඩි. එහෙම නැත්නම් battery swell වෙන්න තියෙන chance එක වැඩි. නැත්නම් degradation එකක් වෙන්න තියෙන chance එක වැඩි සාමාන්‍යයෙන්. ඉතින් අපේ dual cooling system එකේ තියෙන වාසිය තමයි ඔයා බැටරි එක charge කරන වෙලාවෙත් බැටරි එකට cooling system එක activate වෙනවා. ඒ වගේම තමයි ඔයා drive කරන වෙලාවට cooling system එක activate වෙනවා. එතකොට මේ හැම වෙලාවකදීම ඔයාගේ බැටරි එකේ temperature එක ගානට balance කරලා even තැනකට ගේනවා අපේ system එකෙන්. ඉතින් dual cooling system එකක් තියෙන එකේ වාසිය ඕකයි. එතකොට ඔයාලට දීර්ඝ කාලයක් කිසිම බයක් නැතුව බැටරි එක පාවිච්චි කරන්න පුළුවන්. මාර කලින් කිව්වා වගේ overheat වෙන්න තියෙන chance එක හරිම අඩුයි. බැටරි එක swelling වෙන්න තියෙන chance එක තවත් අඩුයි. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව දීර්ඝ කාලයක් බැටරි එක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි 120 ampere වාට සුපර් චාර්ජින් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම බැටරි එක ඕවර්හීට් වෙන්නේ නැහැ. මම අර කලින් කිව්ව කාරණේ හින්දායි ඩුවල් කූලින් සිස්ටම් එකේ හින්දායි අපිට සුපර් චාර්ජ් කරද්දී උනත් මේ බැටරි එක හීට් වෙන්නේ නැතුව ගානට අපිට බැලන්ස් කරලා බැටරි එක charge කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම ඔයාලට අපේ 40 kW බැටරි එක මේ වෙනකොට අවුරුදු 2කට වඩා කාලයක් පාවිච්චි කරන කස්ටමර්ස්ලා ඉන්නවා. එයාලට තියෙන විශේෂම දේ තමයි බැටරි එක අවුරුදු 2කට වඩා යාලා පාවිච්චි කරා තාම යාලගේ රේන්ජ් එකේ යාලට noticeable amount එකක්
රේන්ජ් එක කිසිම විදියකට අඩු වෙලා නැහැ, noticeable නෙමෙයි, කිසිම විදියකට අඩු වෙලා නැහැ කියලා යාලා අපිට ෆීඩ්බැක් එකක් දීලා තිනවා. ඉතින් යාලා ඇත්තටම ජෙනුයින්ලි යාලා සතුටු වෙනවා අපේ 40 කිලෝ බැටරි එක යාලා පර්චේස් කරපු එක ගැන. ඉතින් අපේ පේජ් එක බැලුවොත් ඔයාලට රිවිව්ස් උනක් බලන්න පුළුවන්. Nissan Leaf වාහනය 2012 මාකට් එකට ආපු කාලේ ඉඳලා තියෙන ඒ 2012 මාකට් එකට ආපු ඔරිජිනල් බැටරි එකේ ඒ කන්ඩිෂන් එකෙන්ම දුවන වාහන අදටත් ලංකාවේ තියෙනවා. ඉතින් අපි ළඟටත් එනවා. සාමාන්‍යයෙන් ඉතින් අපි 2012 ඉඳලා දැන් අපි ඉන්නේ මේ 2026යි. අපි බැලුවොත් අවුරුදු 14ක කාලයක්. හැබැයි ඒ 14ත් තව අවුරුදු 5කින් යාලට වැඩි කරලා දෙනවා අපේ බැටරි අප්ග්‍රේඩ් සිස්ටම් එකත් එක්ක. ඉතින් Nissan Leaf එකේ 2012 ඉඳලා ඔරිජිනල් ආපු බැටරි එක 2026 වා අපෙන් අප්ග්‍රේඩ් කරොත් ඔයාලට තව අවුරුදු 5ක් ඒක රැඩ් වෙනවා. ඉතින් අපි රෆ්ලි හදලා බලුවොත් අවුරුදු 19ක කාලයක් 2012 ආපු බැටරි එකත් මාකට් එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා. ඉතින් ඔයා හිතන්න 2012 ඉඳලා ආපු හැම බැටරි එකක්ම අපි ස්ටඩි කරලා ඒවා තියෙන ෆෝල්ට්ස් බලලා තියෙන හොඳම බැටරි එක තමයි අපි මාකට් එකට දාලා තියෙන්නේ. අපේ 40 කිලෝ සුපර් ග්‍රේඩ් බැටරි එක. ඉතින් ඔයා 2012 බැටරි එක අර විදිහට perform කරනවා නම් තාම ඔයා හිතන්න අපේ 40 කිලෝ බැටරි එක කොච්චර කාලයක් ඔයාලට බය නැතුව කොච්චර කාලයක perform කරයිද, ඔයාලට කොච්චර benefits අරන් දෙයිද බැටරි එකෙන්. ඉතින් මම කියවනේ අපි warranty එක 10 years දුන්නට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ හැම බැටරි එකක්ම අවුරුදු 20කට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොකද අපිට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක අපේ ස්ටාෆ් එකට තියෙන අපේ ටෙක්නීෂියන්ලට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි මේක කැල්කියුලේට් කරලා බැලුවොත් අපිට ගැරන්ටි කරලා කියන්න පුළුවන් අවුරුදු 20කට වඩා කාලයක් මේ බැටරිය කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් අපි අවුරුදු 10 වොරන්ටි එක දුන්නාට කස්ටමර්ස්ලා අවුරුදු 10න් පස්සේ කිසිම වෙලාවක අත්තරින්නේ නැහැ. මොකද අපේ හැම ප්‍රොඩක්ට් එකකටම අපි වග කියනවා. අපි ආයතනයක් විතර බැඳලා ඉන්නවා. එන ඕනම ප්‍රශ්නයකට ඔයාලට විසඳුම් ලබා දෙන්න. ඉතින් අපේ වොරන්ටි පීරියඩ් එක දෙන්නත් හේතුව ඒකමයි. අපේ වොරන්ටි පීරියඩ් එක ඔයාලට ලීගලි ඕන තරම් චැලෙන්ජ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔයාලට කිව්වා මාකට් එකේ සාමාන්‍යයෙන් අපේ බැටරි එකට සාපේක්ෂව මිලෙන් අඩු බැටරිස් වල තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි එයාලා පාවිච්චි කරපු බැටරිස් විකුණන එක. කොච්චර බ්‍රෑන්ඩ් නිව් කියලා ලේබල් කරත් පාවිච්චි කරපු බැටරිස් විකුණන්නේ. ඒ වගේම තමයි CATL කන්වර්ෂන්ස් කියලා ගොඩක් අපිට දැන් ලංකාවේ බලා ගන්න පුළුවන්. ලීෆ් වාහන වලට රෙකමන්ඩ් කරන තැන් දෙනවා. ඉතින් ඒවත් රේන්ජ් එක කොච්චර පෙන්නුවත් කොච්චර පර්ෆෝමන්ස් මේ විදිහට එනවා කියලා කිව්වත් ඒක එයාලා කියන තරම් කවදා පර්ෆෝම් කරනවා අපි ප්‍රැක්ටිකලි දැකලා නැහැ. මොකද එයාලා මම කියන වොරන්ටි පීරියඩ් එකක් උනත් දෙන්නේ අවුරුද්දයි දෙකයි පරිම ගියොත් අවුරුදු 3ක් දෙයි. ඒ දුන්නත් මොකද ඒ එතනින් එයාලා වොරන්ටි පීරියඩ් එක නවත්තන ප්‍රධානම හේතුව තමයි වාහනේ බැටරි එකේ ලෙඩ එන්න පටන් ගන්න අවුරුදු දෙක පැන්නට පස්සේ. ඉතින් අපි ළඟට එන කස්ටමර්ස්ලා ඕන තරම් තියෙනවා. අපි මම ගිය දවසක් ඔයාලට ෆයිල්ස් ටිකම පෙන්නුවා අපේ. එහෙම අපි ළඟට වෙනත් තැන්වලට ගිහිල්ලා අමාරු වැටලා ආපු කස්ටමර්ස්ලාගේ වෙනම ෆයිල් සෙට් එකක් අපි ළඟ තියෙනවා. ඉතින් අපි හැම එකම බැටරි ස්කෑන් කරලා කේස් එක ස්ටඩි කරලා අපි යාට දෙන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක දෙනවා අපේ කස්ටමර්ස්ලාට. ඉතින් කිසිම වෙලාවක අපි කස්ටමර්ස්ලා අතාරින්නේ නැහැ. වෙන තැනකින් ගිහිල්ලා අමාරු වැටලා කියලා අපි කිසිම වෙනස්කමක් කරන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් විදියට අපි බැටරි එක ගොඩ දාලා දෙන්න බලනවා. මොකද කාගේ වුණත් මුදල් නාස්ති කරන්න ආයතනයක් විදියට අපි කැමති නැහැ. ඉතින් ඒ වගේ තැන්වලට යන්න කලින් ඔයාලා පොඩ්ඩක් ස්ටඩි කරන්න, යාළුවන්ගෙන් අහන්න, රිසර්ච් එකක් කරන්න, Google සර්ච් කරලා බලන්න. අපේ පේජ් එක කරා වීඩියෝස් ගන්නවා දාලා තිනවා. ඉතින් අපේ මුදල් අපි නාස්ති කරන්න ඕනේ නැහැ කිසිම වෙලාවක. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා සාමාන්‍යයෙන් අර කලින් කිව්වා වගේ වෙනත් තැනකට ගිහිල්ලා ඔයා බ්‍රෑන්ඩ් නිව් කියලා යාලා විකුණන්න තියෙන බැටරි එකක් ඔයා අපි හිතමු ලක්ෂ 18කට ගත්තා කියලා. ලක්ෂ 18කට අරගෙන ඔයා අවුරුද්දක් දෙකක් යද්දී වාහනේ ලෙඩ එනවා නම් බැටරි එකේ ලෙඩ එනවා නම් විශේෂයෙන් බැටරි එකේ විතරක් ලෙඩ ඇවිල්ලා නවතිනවා නම් ප්‍රශ්නයක් නැහැ. වාහනේ බැලන්ස් එකටත් මේක සෑහෙන්න බලපානවා. වාහනේ මෙකනිසම් එකට සම්පූර්ණ බලපානවා. මොකද බැටරි එක හීට් වෙලා සමහරලාට රියනුතුරක්කට යන තැනට උනත් වාහනේ පත් වෙන්න පුළුවන්. මොකද පැසෙන්ජර්ස් ලගේ ඩ්‍රයිවර්ගේ සේෆ්ටි එකටත් බලපාන තැනට ඒ ප්‍රශ්නේ එන්න පුළුවන්. මොකද විශේෂයෙන් ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි එක කියන්නේ හදවත වගේ. ඉතින් එතෙන්ට මොකක් හරි හානියක් වුණොත් අනිවාර්යෙන් ඒක සම්පූර්ණ වාහනයට සහ වාහන යන පිරිසට බලපානවා. ඉතින් මම කියවනේ ඔයා ලක්ෂ 18කට වගේ මුදලකට අර වගේ බැටරියක් අරගත්තොත් අවුරුද්දක් දෙකක් යද්දී ඔයාට වාහනේ ලෙඩ එන්න ගන්නවා නම් බැටරි එකේ ලෙඩ එන්න ගන්නවා නම් ඒ ලක්ෂ 18 රූප මොකද කරන්නේ? අපිට ඒ වගේ උදාහරණ තියෙන හින්දා මම මේක කියන්න හේතුව. මොකද ඒ වගේ ලක්ෂ 18ක් 20ක් වියදම් කරලා ඊට පස්සේ අපි ළඟට එන කස්ටමර් කෙනෙක්ට අපිට අර වගේ බැටරි එකක් මොකද අපිට ගැරන්ටි කරලා කියන්න බෑ. මොකද අපේ ප්‍රොඩක්ට් එක නෙමේ. අපි දන්නවා ජෙනුයින් බැටරි එකක් නෙමේ දාලා තියෙන්නේ කියලා. ඉතින් අපි මොනවා කරන්නද? අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ බැටරි එක දෙන්න පුළුවන්. නැත්නම් බැටරි අපි ගොඩක් වෙලාවට අපි try කරන්නේ ඒ වගේ අනිත් තැන් වලින් රිපෙයාර් කරලා එවන බැටරිස්.
අපි එහෙම නැත්නම් brand new කියලා විකුණන තියෙන batteries අපි කොයි වෙලාවකත් උත්සාහ ගන්නෑ අපේ convert ගන්න. මොකද ඒක ගැන අපිට කිසිම විදිහක ගැරන්ටි කරන්න බෑ. මොකද අපි 100% දන්නවා මේ battery එකට පැවැත්මක් නැහැ කියලා. ඉතින් අපි customer කෙනෙක් රික්වෙස්ට් කරලාම හිටියොත් අපි කන්වර්ට් කරලා දෙනවා. හැබැයි ඒකත් අපි කියලා දෙන්නේ කිසිම විදිහකින් මේක ගැන විශ්වාසයක් තියාගන්න බෑ කියලා. ඉතින් මං කියනවා අතන්ට ලක්ෂ 18ක් වියදම් කරලා ඇවිල්ලා අපෙන් ලක්ෂ 28කට ඔය brand new battery එකක් ගන්නවා නම් ඔයා නිකම්මට calculate කරලා බලන්න එතන ලක්ෂ කීයක පාඩුවක් වාඩ වෙලා තියෙනවද කියලා. මොකද සල්ලි අපි හැමෝම දුක් මහන්සිලා සල්ලි හම්බ කරන්නේ. ඉතින් ඒ සල්ලි වලට වටිනාකමක් දෙන ප්‍රොඩක්ට් එකක් ගන්න හැම වෙලේම උත්සාහ කරන්න. ඔයා කෙලින්ම අපේ ආයතනයට ඇවිල්ලා brand new battery එක කෙලින්ම purchase කරන ලක්ෂ 28කට ඔයාට එතන ඒ සම්පූර්ණ මුදල කිසිම බයක් නැතුව හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයා කරන්නේ. මොකද මම කලින් කියවනේ අපේ brand new battery එක purchase කරපු customers තා මේ වෙනකොට කිසිම ප්‍රශ්නයක් කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ. ඕන තැන කාලා බලන්න පුළුවන්. අපේ reviews බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ Leaf community එක ඇතුළේ ඔයාලට හොයලා බලන්න පුළුවන්. කිසිම විදියක අද වෙනකන් අපිට කම්ප්ලේන්ට් එකක් නැහැ. ඉතින් අපි දන්නවා අපේ brand new battery එක purchase කරන customers ලට අවුරුද්දෙන් අවුරුද්ද යට practically බලා ගන්න පුළුවන් battery එක perform කරන විදිය. ඉතින් එහෙම perform කරන වාහනයක් පදිද්දි customer කෙනෙක් වුණත් හරිම සතුටින් වාහනේ පාවිච්චි කරන නිසා එයාට confidence එකක් එනවා. වාහනේ පදිද්දි මං සල්ලි හරි දෙයකට ඉන්වෙස්ට් කරා. මගේ මුදල් අපතේ ගියේ නැහැ. ඉතින් එයාට ඒක වාහනේ drive එක එහෙම නැත්නම් ඒ experience එක enjoy කරන ගම වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. අර වගේ මං කියවන අර වගේ batteries දැම්මට පස්සේ බලපාන්නේ වාහනේට අනිවාර්යෙන් බලපානවා. මොකද trouble shooting යනවා කාලයක් යද්දී අනිවාර්යෙන් අවුරුදු දෙක පමණදී trouble shooting එනවා. මොකද අත්දැකීම් තියෙන හින්දා කියන්නේ මේ වගේ batteries ගණනාවක් එක අපි ඩීල් කරලා තියෙන වගේ customers ලා ගණනාවක් මේ ආයතනයට අපි හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දන්නවා අවුරුදු දෙක පමණදී මොනාද වාහනේ එන ලෙඩ කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් වුණාට පස්සේ අර වගේ මුදලක් ඔයාලා වියදම් කරලා අර වගේ දිගින් දිගටම ලෙඩ එන්න ගත්තාම ඔයාලා ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. ඉතින් ඔයාට ඔයාගේ සාමාන්‍ය ජීවිතේවත් හරියට ගෙනියන්න බැරි වෙනවා විදිහේ අනවශ්‍ය ප්‍රශ්නයක් ආවම ඉතින් අපි ඔයාලා හැම වෙලේම අපි ඔයාලා උනන්දු කරන්නේ හරි දෙයට හරි විදියට ඉන්වෙස්ට් කරන්න. හරි තැනට ඔයාලගේ මුදල යොදන්න. හොඳ රිසර්ච් එකක් කරලා ප්‍රොඩක්ට් එකක් ඔයාලා පර්චේස් කරන්න යද්දී හොඳ බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එකක් කරලා හොඳ රිසර්ච් එකක් කරලා මොකද අද කාලේ ඔයාලට ඉන්ටර්නෙට් පහසුකමත් එක්ක ඔයාලට සෝෂල් මීඩියා වෙන්න පුළුවන් වෙබ්සයිට්ස් වෙන්න පුළුවන් මේ හැම දෙයකින්ම ඔයාලට ෆ්‍රී ඔයාලට ඇක්සස් තියෙනවා. ඉතින් ඔයාලට ඉන්ෆර්මේෂන් ඕන තැනකින් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අප්ඩේට් වෙලා හැම දෙයක් ගැනම රිසර්ච් එකක් කරලා අනිවාර්යෙන් යන්න. නිකරුණේ ගිහිල්ලා තමන්ගේ මුදල් කිසිම කෙනෙක් ඉස්සරහා නාස්ති කරන්න එපා. ඉතින් අපේ බැටරි එක මාකට් එකේ මේ වෙනකොට ඔයාලට Nissan ආයතනයෙන් නිෂ්පාදනය කරන quality එකේම බැටරි එක මාකට් එකේ ගන්න තියෙනවා නා අපි ගැරන්ටි කරලා කියනවා Leaf House අපේ 40 kW super grade බැටරි එක තමයි දැනට මාකට් එකේ තියෙන හොඳම බැටරි එක. මොකද Nissan Leaf මම කිව්වා 2012 ඉඳලා ආවට පස්සේ ඒ හැම බැටරි එකකම තිබ්බ faults අපි බලලා ඒවා හැම එකකම solutions දීලා upgrade කරලා ඒ වගේ විශේෂම කාරණේ තමයි cooling system මම කිව්වා dual cooling system එකත් අපි upgrade කරලා ගත්තේ. තියෙන හැම අඩුපාඩුවක්ම මග ඇරලා දෙන්න පුළුවන් Nissan Leaf වාහනේට මාකට් එකේ දැනට දෙන්න පුළුවන් හොඳ බැටරි එක තමයි අපි දීලා තියෙන්නේ. ඉතින් අපි ගැරන්ටි කරලා කියන්නේ ඒකයි පුන අපි කියන්නේ ඒක අපි ළඟ තියෙන හොඳ බැටරි එක කියලා. ඉතින් ඔයාටත් Nissan Leaf වාහනයක් තියෙනවා නම් brand new බැටරි එකක් purchase කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ආරාධනා කරනවා එන්න අපේ Leaf House ආයතනයට ඇවිල්ලා බලලා මෙතන ඇවිල්ලා අපේ staff එකත් එක්ක කතා කරලා consultation එකක් අරගෙන එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ගෙන් අහලා වෙන්න පුළුවන්. හැබැයි මම කලින්ත් එහෙම අහද්දී අපෙන් සේවාව ගත්ත කෙනෙක්ගෙන් අහන්න කාරුණික වෙන්න. මොකද අපෙන් සේවාවක් ගත්ත කෙනෙක් විතරයි දන්නේ අපේ සර්විස් එක කොහොමද කියලා. ඉතින් ඒ විදිහේ රිසර්ච් එකක් කරන්න මෙතනට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න ඇවිල්ලා හැමදේම ඔයාලගේ ගැටලු මොන හරි තියෙනවනේ ඒක निराකරණය කරගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා හැමෝටම මෙන්න කියලා. ඉතින් අපේ 40 kW බැටරි එක ගැන කතා කරන්න දින ඔය ටික තමයි මං අර කිව්ව වංචනික ස්ථානවලින් එහෙම නැත්නම් අර වගේ බාල බැටරිස් දාන තැන් වලින් මම ඒ වගේ තැන් අඳුර ගන්න පුළුවන් වල උදාහරණයක් කියන්න. ඒවා සේවාව කොහොමද කියන කාරණේ අඳුර ගන්න පුළුවන් සුළු උදාහරණයක් වල කියන්න වීඩියෝ ගෙන් ගන්න කලින් සාමාන්‍යයෙන් ඒ වගේ තැන් වලින් සේවාව ලබාගත්ත බැටරිස් අපි brand new බැටරි එකක් කියලා පර්චේස් කරාට පස්සේ බැටරි එක දාලා අපි ටික කාලයක් යද්දි වාහනේ විකුණන්නේ ඇයි? ඒ වගේ වාහන අපි උඩතරම් මාකට් එකේ දැකලා තියෙනවා. Nissan Leaf වාහන විකුණන්න දාලා තියෙනවා. අර විදිහේ brand new batteries දාලා සාමාන්‍යයෙන් අපි brand new battery එකක් දාන්නේ අපිට කාලයක් වාහනේ තියාගන්න කාලයක් වාහනේ performance හොඳට තියාගෙන වාහනේ කාලයක් පාවිච්චි කරන්න. ඉතින් ඒ විදිහේ brand new battery එකක් දාලා ඒ වගේ ලොකු මුදලක් invest කරලා ඇයි අපි අනිත් අතට වාහනේ විකුණන්නේ? එතනම ඔයාලට හිතා ගන්න පුළුවන්
මොකක්ද එතන තියෙන ෆෝල්ට් එක කියලා. ඉතින් බැටරි එක ලෙඩ එන්න ගත්තාම කට්ටිය වාහනේ විකුණන්න දානවා. ඒ වගේ උදාහරණ ඕන තරම් තියෙනවා. අපේ 40 කිලෝවොට් බ්‍රෑන්ඩ් නිව් බැටරි එක දාපු කිසිම වාහනයක් අද වෙනකම් මාකට් එකේ විකුණන්න දාලා නැහැ. මොකද ඒ වගේ බැටරි එකක් දැම්මට පස්සේ කස්ටමර් කෙනෙක් කවදාවත් වාහනේ විකුණන්න පෙළඹෙන්නේ නැහැ. මොකද ඒ විදිය තර හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙද්දි ඇයි වාහනේ විකුණන්නේ? ඉතින් ඒක මොකද වාගේ ආර්ථිකයටත් බලපානවට ලොකු මුදල් ඉතිරියක් වෙනවා. ඉතින් ඒකත් ඔයාලට සුළු උදාහරණයක් අපේ බැටරි එකේ ක්වොලිටි එක බලාගන්න. ඉතින් මේ හැමදේම ඔයාලා හොඳ අවබෝධයක් ඇතුව යන්න දෙයක් පර්චේස් කරන්න යද්දී බැටරි විතරක් නෙමෙයි ලයිෆ් එක ඕනම දෙයක් ඔයාලා ඩිසිෂන්ස් ගද්දී විශේෂයෙන් මුදල් සම්බන්ධව ඔයාලා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී අනිවාර්යෙන් පොඩ්ඩක් කලබලයට අඩුවට තියෙන පලියට දැක්කාම ඉක්මන් වෙලා කිසිම දෙයක් ඉක්මන් තියෙන වලට යන්න එපා. ඉතින් පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා හැම දේ ගැනම රිසර්ච් එකක් කරලා දැනුවත් වෙලා යන්න. එතකොට කාටවත් ඔයාව රවට්ටන්න බෑ. ඔයා අවබෝධයකින් එතෙන්ට ගිහිල්ලා කතා කරද්දී ඒගොල්ලෝ උනත් දන්නවාට යම් දැනුමක් එක්ක ආවිල්ලා දෙන්නේ කියලා. ඉතින් ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි හැමදාම වීඩියෝස් දාන්නේ ඔය අවයර්නස් එක ඔයාලට ඇති කරන්න. නැතුව අපේ හැම වෙලෙම අපි ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන්නම නෙමෙයි අපි වීඩියෝස් දාන්නේ. මුලින් ඉඳලා අපේ වීඩියෝස් බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ ලීෆ් කමියුනිටි එකේ අවයර්නස් එක ඇති කරන්න අපේ කස්ටමර්ස්ලා නොලෙජ් එකක් දෙන්න තමයි අපි ගොඩක් වෙලාවට වීඩියෝස් දාන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔයාලට එන්න ලීෆ් හවුස් අපේ ආයතනයට එන්න. එහෙම නැත්නම් අපිට කෝල් එකක් දෙන්න 071 3 280 කියන දුරකථන අංකය ඕන වෙලාවක අපිට කෝල් කරන්න. ඔයාලා ලීෆ් වාහන සම්බන්ධව තියෙන ඕනෑම ගැටලුවකට විසඳුම් දෙන්න අපි සූදානම්. ඒ වගේම ලීෆ් වාහනයක් පර්චේස් කරන්න බලාපොරොත්තු වෙන, ඒ කියන්නේ කන්සල්ටේෂන් එකක් ගන්න, මේ හැම දෙයකටම ලීෆ් සම්බන්ධව Nissan ලීෆ් වාහන සම්බන්ධව A to Z ඕනෑම දෙයකට අපිව කන්ටැක්ට් කරන්න. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. Leaf House Private Limited, the choice of future minders.